තමන්ගේ ජීවිතේ කරදර කංකටොළු වලට විසඳුම් හොයා මේ ජීවිත අරගලයත් එක්ක කර්මෙන් ලැබුණ ජීවිතේ විඳව ඇවිදින මිනිස්සුන්ට ඇත්තටම පිහිටක් ලැබෙන මේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා රුවන්වැලි මහා සෑය පෙරටු කරගත්ත සොළොස් මස්ථාන ආදී පූජනීය පිම්බින් තමන්ගේ ජීවිතයේ අවසන් හුස්ම පොද යන්න කලින් වෙඳ පුදා ගන්න කෙනෙකුට ලැබෙනවා නම් ඒක මේ මනුස්ස ජීවිතේ ලොකු ආශිර්වාදයක්. චූටි ළමයි තරුණ දූල පුතාලා ජීවිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මගේ ජීවිතේ මිය දෙන්න කලින් මම ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලක්දෙරණට වැඩලා අපිට හිතසුව පිණිස සිරිපා තබමින් වැඩ හිටියද යම් තැනක් එතන මම සීරස ප්‍රණාමය කරනවා කියලා අදිෂ්ඨානයක් ගන්න. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන් වඳින්න. ඊළඟට අදිෂ්ඨානයක් ගන්න අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පටන් දැනට වැඩ සිටින අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මම වන්දනා කරනවා කියලා. පින්වතුනි මේ පෘථුවිය ඉස්සල්ලාම හටගන්නකොට ජල බෝලයක්ව තමයි තියෙන්නේ. කියන්නේ වතුර බෝලයක් වගේ මේ පෘථුවිය. ඒ වතුර මත තමයි වතුරක පාවෙන රොඩ්ඩක් වගේ ඍජු ෆෝම් කෑල්ලක් වගේ වතුර මත තමයි ඉස්සෙල්ලාම පාංශු කොටස කියන එකක් හැදෙන්නේ. මේ පොළොවක් හැදෙන්නේ. පොළොවක් හැදෙන්නේ වතුර මත. මේ පෘථුවියේ මේ මහා භද්‍ර කල්පේ ඒ ඉස්සෙල්ලාම පාංශු අංශුව හටගෙන තියෙන්නේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන දඹදිව ගයාවේ. දඹදිව ගයාවේ. ඊට පස්සේ තමයි භූත ඇට ඊට පස්සේ ටික ටික හැදෙන්නේ. හැදිලා භූත ඇටි කැඩෙනවා, වෙන් වෙනවා, ඈත් වෙනවා, ලං වෙනවා. මේ පෘථුවිය අපි පය ගහලා ඉන්න මේ මහ පොළොව වතුර මත තියෙනවා. ඉතින් මේ මහ පොළොවේ ඉස්සල්ලාම ඉඩකඩ දෙන්නේ බුදු කෙනෙකුට සෙවන සලසන බෝධීන් වහන්සේට. ඊට පස්සේ ඒ යුගයේ මේ දැන් අපි ගත්තොත් අපේ ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මේ පහළ වුණේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ විදිහට මේ මහ භද්‍ර කල්පේ. ඒ භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේට ඒ බෝධීන් වහන්සේ පහළ වෙන්න මේ පෘථුවියේ ඒ බෝධීන් වහන්සේ පැන නගින තැන සුදු එළිය ඇතිරිලා පවිත්‍රව තිබෙනවා. ජාතක දේශනාවල චූල කාලිංග දේශනාව, කාලිංග බෝධි දේශනාව වගේ දේශනාවල තියෙනවා ඒ බෝධීන් වහන්සේ හටගන්න භූමිය මුදුනේ අකනිටාව දක්වා දිව්‍ය විමානයක්වත් කාටවත් පහළ වෙන්නේ නැහැ. ඒ බුදුවරුන්ට ඒ භූමිය වෙන් වෙලා තියෙනවා අවකාශයේ පටන් කියලා. වටේට තියෙන ගස් කොළන් වලින් වැටෙන මල් ඒ භූමිය දෙසට විහිරෙනවා කියනවා. දක්ෂිනාවර්තව ගස් කොළන් වල ශාඛා හට ගන්නවා කියනවා ඒ භූමිය පැදපුණු කරන විදියට බුදුරු නැති කාලේ. සක්දිවිඳුට හෝ මනුලොව සක්විති රජ කෙනෙකුටවත් ඒ බෝධීන් වහන්සේ මුදුනේ ඒ බෝධි භූමිය මුදුනෙන් යන්න බෑ කියනවා. එවැනි සක්විති රජවරුන්ගෙන් පවා පිදුම් ලබා බුදුරු නැති කාලේ පවා ඒ භූමිය එදා අපගේ සිදුහත් මහා බෝධිසත්වයන් වහන්සේ ලුම්බිනී සල්වනේ මව්කුසෙන් බිහිවෙද්දී මෞසාකාවක් නැතුව පෘථුවියේ මධ්‍ය මණ්ඩලයෙන් ඇසතු රුක්ෂය හටගත්තා.